ඔබේ අලිත් සේදමවත සමගින් සම්බන්ධ වෙන්නේ උසස් අධ්‍යාපන හීන හරහා ඔබේ ජීවිතේ සාර්ථක කරගන්න බලාපොරොත්තු වෙනවා නම් ඔන්න මාර්තු මාසේ 23 වෙනිදා ඉරිදා ඒ සඳහා හොඳම දවස බවට ඔබට හැකියාවක් තියෙනවා නම් කරගන්න. මොකද මේ මරණ බීච් හෝටලේ උදේ 9 ඉඳන් හවස 5 වෙනකන් ඔබ වෙනුවෙන්ම Global Ed 2025 අධ්‍යාපනික ප්‍රදර්ශනය පවත්වන්න සියල්ල සූදානම් වෙලා තියෙනවා. කාටද ප්‍රදර්ශනය වැදගත් වෙන්නේ, කොහොමද මේ සඳහා සහභාගී වෙන්නේ, අනතුරු ඔබ බලාපොරොත්තු වන්නා වූ ප්‍රතිඵල ඔබට ලබා ගන්න පුළුවන් කමක් තියෙනවද? මේ ගැනයි අපි කතා බහ කරන්න සූදානම් වෙන්නේ. අපිත් එක්ක මේ කතා බහට සම්බන්ධ වෙනවා එහි අධ්‍යක්ෂ සහ Waves Global හි ශ්‍රී ලංකාවේ ප්‍රධානීයහු ජනිත් ඒකනායක. ආයුබෝවන් කියලා ජනිත්ව පිළිගන්නවා. ආයුබෝවන්. ඒ වගේම අපිත් එක්ක මේ කතා බහට සම්බන්ධ වෙනවා Waves Global හි ශිෂ්‍ය බඳවා ගැනීම කළමනාකාරිනිය අය සඳුනි ලක්ෂානි. ආයුබෝවන් කියලා පිළිගන්නවා. ජනිත් එක්ක මුලින්ම කතා කරොත් දැන් මේ විදේශයන්හි උසස් අධ්‍යාපනය සහ මේ මයිග්‍රේට් කරන්න Waves Global එක ගොඩක් දෙනා මේ වෙනකොට තෝරාගෙන තිබෙනවා. මොකද ඕස්ට්‍රේලියාවේ අවුරුදු ගණනාවක තිබෙනා වූ විශ්වාසයත් එක්ක ලංකාවට අලුත් වුණාට ලෝකෙට අලුත් නැහැ ඔබ. ඒ නිසාම ගොඩක් දෙනා තුළ හොඳ විශ්වාසයක් තියෙන ආයතනයක් බවට Waves Global පත් වෙලා තියෙනවා. ඇයි ගොඩක් අය Waves Global තෝරගන්න නිසා මොකක්ද මෙච්චර තියෙන විශේෂත්වය? ඔය ප්‍රශ්නෙට පොඩි ප්‍රවේශයක් විදිහට මම අපේ ආයතනය ගැන කෙටි හැඳින්වීමකින් පටන් ගන්නම්. Waves Global කියන්නේ ඕස්ට්‍රේලියාවේ දැන්ට අවුරුදු 14කට වැඩි එක්ස්පීරියන්ස් එකක් තියෙන ආයතනයක්. හෙඩ් ඔෆිස් එක අපේ ඕස්ට්‍රේලියාවේ තියෙන්නේ. ඊට අමතරව අපේ බ්‍රාන්චස් දැන්ට තියෙනවා පිලිපීන්, නේපාල්, භූතාන් සහ ශ්‍රී ලංකා කියන රටවල් වල. එතකොට අපේ ආයතනය ඕස්ට්‍රේලියාවේ ඒ තියෙන කම්ප්ලයන්ස්, ඒ තියෙන නීති රීතිත් එක්කම තමයි මේ හැම බ්‍රාන්ච් එකක්ම ක්‍රියාත්මක වෙන්නේ, ෆ්‍රැන්චයිසි එකක් විදිහට නෙවෙයි. ඉතින් ඒ ස්ටෑන්ඩඩ් එක අපේ හැම බ්‍රාන්ච් එකකම බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඊට අමතරව අපේ ආයතනයේ සතුව දැනට රෙජිස්ටර්ඩ් මයිග්‍රේෂන් ඒජන්ට්ස්ලා කීප දෙනෙක් ඉන්නවා. ඊට අමතරව අපි කියනවා QEAC කියලා, Qualified Education Counsellorස්ලාත් කීප දෙනෙක් අපිත් එක්ක සේවය කරනවා. ඉතින් මේ හැම දෙනාත් එක්කම එකතු වෙලා අපි දැනටත් ඕස්ට්‍රේලියාවේ ඉන්න අපේ ශ්‍රී ලංකන් කමියුනිටි එකටත් බොහොම ළඟින් ඒගොල්ලන්ගේ වීසා ගැටලු සම්බන්ධව මේ හැම දෙයකටම දැනටත් අපි වැඩ කටයුතු කරයි යනවා. ඉතින් ඒකෙම එක්ස්ටෙන්ෂන් එකක් විදිහට තමයි Waves Global ලංකාවට මෙන්න මේ අපි වැඩසටහන අරන් එන්නේ. ඉතින් ඔබ අහපු ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න කතා කරොත් එහෙම විශේෂයෙන්ම කියන්න ඕන ඕස්ට්‍රේලියාවට ස්ටුඩන්ට් වීසා එකකින් එන හැමෝටම දැන් PR එකකට යන්න අමාරුයි. ඇත්තම කතාව ඒක. විශේෂයෙන්ම ඕස්ට්‍රේලියන් ගවර්න්මන්ට් එක රීසන්ට්ලි අරන් ආපු ඒ චේන්ජස් වගේක් තියෙනවා. ඒවත් එක්ක එන පිරිසෙන් 70%කට 80%කටවත් තමන්ගේ අධ්‍යයන කාලය ඉවර කරලා ඒගොල්ලන්ට හම්බ වෙන පෝස්ට් ග්‍රැජුවේට් වීසා එකක් කියන එක. ඒ කාලය ඉවර වෙද්දි PR එකකට යන්න බැරිනොත් ගොඩක් වෙලාවට ඒගොල්ලන්ට හැරලා තමන්ගේ මව් රටට එන්න වෙනවා. ඉතින් මේ හින්දා හරිම වැදගත් තමන්ගේ ස්ටුඩන්ට් වීසා එකේ ඉඳන්ම තමන් සෙටල් වෙන්න ප්ලෑන් එකක් තියෙනවා නම් PR එකට වෙනකම් පාත්වේ එක මොකක්ද කියන එක දැනගෙන මෙහෙන් යන එක. ඇත්තම කතාව කිව්වොත් අපි දකිනවා ගොඩක් වෙලාවට අර හරි පොපියුලර් සිටිස් තියෙනවා, මෙල්බර්න්, සිඩ්නි වගේ ඒවා. ඒ වලට යන ළමයි ටික කාලෙකින් අපි දකිනවා අපිටම කතා කරලා කියනවා කෝස් එක චේන්ජ් කරලා දෙන්න රීජනල් ඒරියා එකකට එන්න. එහෙම නැත්නම් ස්ටඩි ඉවරලා තව ප්‍රෝග්‍රෑම් එකකට සල්ලි ගෙවලා යන්න වෙනවා. මොකද සමහරවිට රීජනල් ඒරියාස් වල ඉගෙන ගන්න කට්ටියට වැඩිපුර පොයින්ට්ස් හම්බ වෙනවා PR එක ඇප්ලයි කරද්දී. ওই process එක ගිය කට්ටිය ඒක සම්බන්ධව දන්නවා. එතකොට මේ වගේ හේතුන් හින්දා අර ගොඩක් වෙලාවට එහෙ ගිහිල්ලා අමතරව පිරිවැයක් දරාගෙන අමතරව කාලයක් කරගෙන සෑහෙන මහන්සියක් වෙන්න වෙනවා. සමහරවිට ඔය ඔක්කොම කරත් Tamanට PR එක ගන්න බැරි වෙන වෙලාවලුත් තියෙනවා. ඉතින් ඒ හින්දා හරිම වැදගත් තමන්ගේ ස්ටුඩන්ට් වීසා එකේ ඉඳලා PR එක වෙනකන් තියෙන ඔප්ෂන් එක මොකක්ද කියලා දැනගෙන ලංකාවෙන් යන එක. ඉතින් ඒ හින්දායි මං හිතන්නේ දැන් Waves Global ආයතනයේ අපේ තියෙන එක්ස්පර්ටිස් එක්ක ස්ටුඩන්ට් වීසා විතරක් නෙවෙයි එතනින් එහාට ඒගොල්ලන්ගේ ඕස්ට්‍රේලියාවේ තියෙන සියලුම වීසා පර්මනන්ට් රෙසිඩෙන්සි වෙනකම්ම හැමදේම අපිට ලංකාවේදීම ඒගොල්ලන්ව දැනුවත් කරලා අවශ්‍ය ගයිඩන්ස් ඕස්ට්‍රේලියාවේදී දෙන්නත් පුළුවන්. ඉතින් මං හිතනවා අපේ ආයතනයේ විශේෂත්වය ඒකයි මං කියන්න කැමති Waves Global කියන්නේ ස්ටුඩන්ට් වීසා එකේ ඉඳලා පර්මනන්ට් සෙටල්මන්ට් එකක් වෙනකම්ම හැම සර්විස් එකක්ම දෙන්න පුළුවන් one spot solution එකක් කියලා. ඉතින් එහෙමනම් සෑහෙන්න මහන්සිලා විශාල මුදලක් දරලා ඉවරලා ගිහිල්ලා රටකට යන්නේ ඒක නෙමෙයි. ඒ රට තුල පැවැත්ම සම්බන්ධිනුත් හොඳ අවධානයකින් අවබෝධයකින් ඔබ කටයුතු කරන්න ඕන නිසා මේ පිරිසත් එක්ක හිටියොත් ඔන්න ඔබට පුළුවන්කමක් තියෙනවා ඒ රට පර්මනන්ට් රෙසිඩන්ට් එහෙම නැත්නම් ස්ථිර පදිංචියක් දක්වාම මේ කාරණාවත් එක්ක සම්බන්ධ වෙලා යන්න හොඳ පළපුරුද්දක් තියෙන අවුරුදු ගණනාවක අත්දැකීම් තියෙන නිරන්තරයෙන් යාවත්කාලින වන්නා වූ ආයතනයක් නිසා කිසිදු ගැටලුවක් ඇති නොවන බවට වගකීමෙන් යුක්තවයි ඔවුන් මේ සම්බන්ධයෙන් කතා බහ කරන්නේ. දැන් සඳනි මේ විදේශීය අධ්‍යාපනය ලබා ගන්න ගොඩක් අය බලාපොරොත්තු වෙනවා.
වෙනවා. ඒ අයට මොන වගේ සුදුසුකමක්ද තියෙන්නට ඕනේ? විදේශ අධ්‍යාපනය හදාරන්න බලාපොරොත්තු වෙන ශිෂ්‍යයෙක් නම් සුදුසුකම් කොටස් කිහිපයකින් හඳුනා ගන්න පුළුවන්. ඉස්සලාම ශිෂ්‍යයාගේ අධ්‍යාපන සුදුසුකම්. ශිෂ්‍යයාට තියෙන වෘත්තීය මට්ටමේ සුදුසුකම්. ඒ වගේම තමයි ශිෂ්‍යයාගේ ඉංග්‍රීසි භාෂාව පිළිබඳ දැනුම හරිම විශේෂයි. ඊටත් අමතරව ශිෂ්‍යයාගේ ෆයිනෑන්ස් බෑග්ග්‍රවුන්ඩ් එක කොහොමද? දැන් උදාහරණයක් විදිහට ගත්තොත් A level කරපු ස්ටුඩන්ට් කෙනෙක් ඉන්නවා බැචලර් එකකට ඇප්ලයි කරන්න. හැබැයි ඒ ස්ටුඩන්ට් අනිවාර්යයෙන්ම A level පාස් වෙලා තියෙන්න ඕනේ. ඒ වගේම තමයි මාස්ටර් එකකට ඇප්ලයි කරන්න බලාපොරොත්තු වෙන ශිෂ්‍යයෙක් ඉන්නවා නම් එයාට අනිවාර්යයෙන්ම හොඳ GPA එකක් එක්ක බැචලර් එකක් තියෙන්න ඕනේ. හැබැයි වේව්ස් ග්ලෝබල් අපේ ආයතනයේට හැකියාව තියෙනවා එයාගේ A level qualification එක අඩු වුණත්, එයාගේ බැචලර් එකේ qualification එක අඩු වුණත්, බැචලර් එකක් නැති වුණත් ඒ ස්ටුඩන්ට්ලටත් හොඳ pathway options ලබා දෙන්න. ඒ වගේම තමයි ඉංග්‍රීසි භාෂාව පිළිබඳ දැනුම හරිම විශේෂයි. එතනදි බලන්නේ ඕනම රටක එතනදි බලන්නේ IELTS හරි PT හරි කරලා තියනවාද කියලා. හැබැයි දැන් අපි දන්න දෙයක් තමයි ගොඩාක් ශිෂ්‍යයන් කැමති නැහැ මේ IELTS PT විභාගය කරන්න. ඉතින් එහෙම කැමති නැති සිසුන්ට ඇප්ලයි කරන්න පුළුවන් රටවල් කිහිපයක්ම දැන් ලංකාවට හඳුන්වා දීලා තියෙනවා. ෆයිනෑන්ස් බෑග්ග්‍රවුන්ඩ් එක ගත්තොත් ඇත්තම කිව්වොත් ඕස්ට්‍රේලියාව, කැනඩාව, නිව්සීලන්ත වගේ රටකට යනවා නම් හොඳ ෆයිනෑන්ස් බෑග්ග්‍රවුන්ඩ් එකක් තියෙනවා. හැබැයි ඊටමත් අඩු මුදලකින් ස්ටුඩන්ට් වීසා එකක් ඇප්ලයි කරන්න පුළුවන් රටවලුත් දැන් ලංකාවට හඳුන්වා දීලා තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ වේව්ස් ග්ලෝබල් ආයතනය තෝරාගත්තොත් ඔයාගේ බෑග්ග්‍රවුන්ඩ් එකට අනුව ප්‍රෝග්‍රෑම් එකක් සජෙස්ට් කිරීමේ හැකියාව අපිට තියෙනවා. ඉතින් මේ හැම දෙයක් ගැන මේ පිටුස මුණ ගැහිලා කතා කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඔන්න ඔබට පුළුවන්කමක් තියෙනවා මාර්තු 23 වෙනිදා ඉරිදා උදේ 9 ඉඳන් හවස 5 වෙනකම් මරිනෝ බීච් හෝටල් පරිසරයට ගිහිල්ලා ඉවරලා මේ අයව මුණ ගැහිලා කතා කරලා තව පිටිස් ගණනාවක් මේ සඳහා සහභාගීත්වය ලබා දෙනවා ග්ලෝබල් එඩ් 2025 අධ්‍යාපන ප්‍රදර්ශනයයි පැවැත්වෙන්නේ. ඉතින් 0.76යි 02යි 60යි 773 0.76යි 02යි 60යි 773 අංකය වගේම 0.11යි 7යි 700යි 920 අංකයට කතා කරලා තවදුරටත් මේ සම්බන්ධයෙන් ඔබට යාවත් කාලෙන්න වෙන්න පුළුවන්කමක් තියෙනවා. එහෙමත් නැත්නම් කෙනෙක් බලාපොරොත්තු වෙනවා නම් නම්බර 141 ගාලුපාර දෙහිවල කියන ලිපිනේ ග්ලෝබල් එඩ් ආයතනයට ගිහිල්ලා ඔබට පුළුවන්කමක් තියෙනවා මේ වේව්ස් ග්ලෝබල් ආයතනෙත් එක්ක සම්බන්ධ වෙන්න. දෙහිවල ආපිකෝ එකට යාබදව තමයි ආයතනෙ පිටලා තියෙන්නේ. ගොඩක් දෙනා දන්නවා. ඒ වගේම මේ විදේශීය අධ්‍යාපනයට අමතරව හැමෝම කියනවා වේව්ස් ග්ලෝබල් ආයතනෙන් තව සේවා රැසක් අපිට ලැබුණා කියලා. මොනවද මේ ලබා දෙන්න පුළුවන් සේවාවන්? අපේ විශේෂීකරණය වෙලා ඉන්නේ ස්ටුඩන්ට් වීසාස් ඕස්ට්‍රේලියාව ඇතුළු අනිත් රටවල් කීපයකටම ස්ටුඩන්ට් වීසාස් එක්ක. නමුත් අපේ ආයතනය තියෙන අපිට තියෙන රිසෝසස් එක්ක අපි ඕස්ට්‍රේලියාවට කරන ජෙනරල් ස්කිල් මයිග්‍රේෂන් කියලා කියනවා. ඒ කියන්නේ සරලව කිව්වොත් ඕස්ට්‍රේලියාවේ PR එක ඇප්ලයි කරන විදිහ. ඊට අමතරව ඕස්ට්‍රේලියාවට අදාළව ස්ටුඩන්ට් විසිටර්ස් වීසා, ඊට අමතරව එම්ප්ලොයිමන්ට් වීසා ඇතුළු ඕස්ට්‍රේලියාව සම්බන්ධ වෙන ඕනෑම වීසා කටයුත්තකදී අපිට අපේ ක්ලයන්ට්ස්ලට සහයෝගය දෙන්න පුළුවන්. අවශ්‍ය ඇඩ්වයිසස් සහ සර්විසස් අපිට දෙන්න පුළුවන්. ඊට අමතරව විශේෂම දෙයක් තියෙනවා ඕස්ට්‍රේලියාවට යන්න වැලිඩ් වීසා එකක් ලැබිලා ඉන්න ස්ටුඩන්ට් කෙනෙක්ට එහෙම නැත්නම් මයිග්‍රන්ට් කෙනෙක්ට එයාලගේ ඕස්ට්‍රේලියන් බැංක් account එක ලංකාවේදීම අපිට ඕපන් කරලා දෙන්නත් පුළුවන්. මේක අපි කරන්නේ ඕස්ට්‍රේලියාවේ තියෙන ප්‍රධානතම බැංකුවක් වෙච්ච කොමන්වෙල්ත් බැංකුවත් එක්ක එකතු වෙලා. එතකොට ඕස්ට්‍රේලියාවට යන්න දවස් 15කට කලින් අපිට අපේ ආයතනයට ඇවිල්ලා අපිව හමු වුණොත් එහෙම අපිට පුළුවන් නොමිලේම ඒගොල්ලන්ගේ ඕස්ට්‍රේලියන් බැංක් account එකත් ඕපන් කරලා දෙන්න. මේක අපි කරන්නේ සේවාවක් විදිහට කිසිදු මුදල් අය කිරීමක් නොකර. ඊට අමතරව තව විශේෂම දෙයක් තියෙනවා අපි ඔස්ට්‍රේලියන් වෙස්ටර්න් ඔස්ට්‍රේලියන් ගවර්න්මන්ට් එකේ තියෙනවා ස්කාසා කියලා අපි කියන්නේ ස්කූල් කරිකියුලම් ඇන්ඩ් ස්ටෑන්ඩඩ්ස් ඔතොරිටි කියලා. ඒගොල්ලෝ තමයි වෙස්ටර්න් ඔස්ට්‍රේලියා ගවර්න්මන්ට් එකට කරිකියුලම් එක සම්බන්ධව සියලුම කරිකියුලම් එක නිර්මාණය කරන්නේ සහ මේන්ටේන් කරන්නේ. ඒගොල්ලොත් එක්ක අපේ විශේෂ වැඩසටහනක් තියෙනවා. වෙස්ටර්න් ඔස්ට්‍රේලියා වල ගවර්න්මන්ට් එකේ ස්ටුඩන්ට්ස්ලට උගන්වන කරිකියුලම් එක ලංකාවේ ජාත්‍යන්තර පාසල් වලට හඳුන්වා දීම. දැන් මේ වෙද්දී අපි ලංකාවේ ජාත්‍යන්තර පාසල් කීපයක් එක්ක වැඩ කටයුතු කරයි යනවා. ඒ කරිකියුලම් එක ලංකාවට ලබා දීලා ඒ ස්ටුඩන්ට්ලට ඒක ප්‍රොමෝට් කරන්න. ඉතින් අපි හිතනවා මේකත් එක්කත් විදේශ විශේෂයෙන්ම ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් වලට යන්න ඉන්න ස්ටුඩන්ට්ලට ඒක ලොකු බෙනිෆිට් එකක් වෙයි ඉදිරියේදී කියන එක. ඉතින් එහෙමනම් මේ ලංකාවේ ඉඳන් ඕස්ට්‍රේලියාවත් එක්ක ඍජුව ගනුදෙනු කරන අවුරුදු ගණනාවක ඕස්ට්‍රේලියාව තුළ තිබෙනා වූ අත්දැකීම් සහ ඒ සම්බන්ධතා හැම දෙයක් එක්කම ඒ සියල්ලේ දේවල් තමයි ඔබට ඔවුන් ලබා දෙන්න සූදානම් වෙන්නේ. ඉතින් ඔන්න පුළුවන්කමක් තියෙන එහෙමනම් වේව්ස් ග්ලෝබල් ආයතනයත් එක්ක සම්බන්ධ වෙලා මේ සියල්ල සම්බන්ධයෙන් හරීම පිළිතුරු ඔබට හොයාගන්න 0.76යි 02යි 60යි 773 0.11යි 7යි 700යි 920 අංක වලට කතා කරන්න. එහෙමත් නැත්නම් වේව්ස් ග්ලෝබල් ආයතනයේ නම්බර 141 ගාලුපාර දෙහිවල කියන ලිපිනයට
ගිහිලා මුණ ගැහෙන්න පුළුවන්. ඉතින් මාර්තු 23 ඉරිදා උදේ 9 ඉඳන් හවස 5 වෙනකම් මරිනෝ බීච් හෝටල් පරිසරයට ගියොත් එහෙම ග්ලෝබල් එඩ් 2025ත් එක්ක සම්බන්ධ වෙලා ජීවිතේ සාර්ථක කරගන්න පුළුවන්. දෙදෙනාටම බොහොම ස්තුතිවන්ත වෙනවා කතාබහ සඳහා සම්බන්ධ වුණාට. හිතවත් ඔබට ආරාධනා කරනවා රැඳෙන්නට කියලා හොඳම දේ වෙනුවෙන් ටීවී දෙරණත් එක්ක.